අද අපි ඉගෙන ගන්න යන පැටර්න් එක තමයි I can't wait to. මට ඕක කරනකම් ඉවසිල්ලක් නැහැ. මේ වගේ යම්කිසි දෙයක් ගැන Taman තුළ තියෙන excitement එක පෙන්වන්න තමයි මේ රටාව පාවිච්චි කරන්නේ. මෙතනදී I can't wait කියන්නේ මට බලන් ඉන්න බෑ. මම යනවා කියන එක නෙවෙයි. මම ඒ දේ වෙනකම් ගොඩක් ආසාවෙන් උද්‍යෝගයෙන් ඉන්නවා කියන එකයි. මට ට්‍රිප් එක යනකම් ඉවසිල්ලක් නැහැ. I can't wait to go on the trip. මට ඔයාව හම්බ වෙනකම් ඉවසීමක් නැහැ. I can't wait to see you. මට ඒ ෆිල්ම් එක බලනකම් ඉවසිල්ලක් නැහැ. I can't wait to watch that movie. මට ගොඩක් මහන්සියි. මට දැන්මම ගෙදර යනකම් ඉවසිල්ලක් නැහැ. I'm so tired. I can't wait to go home. ඇයි මේ පැටර්න් එක වැදගත් වෙන්නේ? I'm very happy to go. I want to go කියන මට වඩා I can't wait to go කියද්දී මේ කතාවේ natural energy ගොඩක් වැඩි වෙනවා. හිතන්න හෙට ඔයාට පඩි ලැබෙන දවස කියලා. How do you say your excitement using this pattern? I can't wait to get my salary. මට සැලරි ගන්නකම් ඉවසිල්ලක් නැහැ. I can't wait to go shopping. මට shopping යනකල් ඉවසිල්ලක් නැහැ. මට මේ තෑග්ග අරිනකම් ඉවසිල්ලක් නැහැ. I can't wait to open this gift. මේ විදියට මේ පැටර්න් එක භාවිත කරන්න පුළුවන්.